දුටුගැමුණු රජුගේ වීර කතාව. එක්සේසත් කළ හෙළයේ අභිමානය. ඈත අතීතයේ රුහුණු රටේ කාවන්තිස්ස රජුගත් විහාරමහා දේවියට දාව උපන් ගාමිණී අභය කුමාරයා කුඩා කල සිටම දේශප්‍රේමයෙන් ඇලලී ගිය අයෙකි. එවකට රජරට පාලනය කළ එලාර රජුගේ ආක්‍රමණය හමුවේ රටත් බුද්ධ ශාසනයත් බේරා ගැනීමේ දැඩි අවශ්‍යතාවය ඔහුට තිබුණි. දිනක් කුමාරයා ඇඳේ හැකුලි නිදා සිටිනු දුටු මව්බිසව ඒ ගැන විමසූ විට ඔහු දුන් පිළිතුර අදටත් ඉතිහාසයේ නොමැකෙන මතකයකි. එපිටින් ගොඩු මුහුදත් මෙපිටින් දකුණු ඉවුරේ දෙමළ හමුදාවත් සිටියේදී මා කෙසේනම් දිග ඇදී නිදාගන්නද? මෙම පිළිතුරෙන් ඔහුගේ සිතේ තිබූ මව්බිසව කෙරෙහි වූ ආදරයත් රට කෙරෙහි වූ කැක්කුමත් මනාව පැහැදිලි විය. පියාගේ ඇවෑමෙන් පසු රජ වූ ගැමුණු රජතුමා දසමහා යෝධයන් සහ තම දයාබර කණ්ඩුල ඇතා සමග අනුරාධපුරය දෙසට ගමන් කළේය. මාස ගණනාවක් පුරා පැවති විජිතපුර බලකොටුව බිඳ දෙමීම මෙම යුද්ධයේ හැරවුම් ලක්ෂය විය. එහිදී කණ්ඩුල ඇතාගේ සහ යෝධයන්ගේ වීරත්වය මුළු ලොවම මවිත කළේය. යුද්ධයේ අවසානය සනිටුහන් වූයේ අනුරාධපුර දකුණු දොරටුවේදීය. ගැමුණු රජු එලාර රජුට ද්වන්ද සටනකට අභියෝග කළේ අනවශ්‍ය ලේවැගිරීම් නැවැත්වීමටය. ඇතෙයුකු පිට නැගී කළ ඒ මහා සටනින් ගැමුණු රජු ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයෙන් පසු ඔහු පරාජිත සතුරාට පවා ගරු කරමින් එලාර රජු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර එම ස්ථානයෙන් යන විට සියලු දිනා නිහඬව ගරු කළ යුතු බවට නීතියක් පැනවීය. රට එක්සේසත් කළ රජතුමා රුවන්වැල්ලි මහා සෑය සහ ලෝවා මහාපාය වැනි මහා නිර්මාණයන් කරමින් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවිය. රුවන්වැල්ලි සෑය නිමවනු දෙකීමට නොහැකි වූද තම සහෝදල තිස්ස කුමරු පෙන් වූ අනුරුව දෙස බලා ඔහු සතුටින් දෙනෙත් පියාඩත්තේය.